ටෙලිසියන් YouTube නාලිකාවට ඔයාලව හුඟක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට කියන්න යන්නේ පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේදී වෙන්න තියෙන දෙයක් ගැන. ඉතින් පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය කියන්නේ අපි හුඟක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක්නේ. මේ ටෙලිනාට්‍ය ලබන සතියේ සිද්ධ වෙන්න යන තියෙන දෙයක් ගැන තමයි අද මම ඔයාලට මගේ මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේ channel එක subscribe කරලා නැතුව නම් මගේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වෙද්දී කෙවිනුයි නිම්නාවේ දෙපැත්තකට වෙලා ඉන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ හොඳටම ප්‍රයෝජන ගන්න සැලසෙන දෙන්නෙක් තමයි භාවනා. භාවනා වගේම මේ වෙලාවේදී හැමෝම උත්සාහ කරනවා මේ දෙන්න දෙපැත්තකට කරලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ලබා ගන්න. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නුරාන් කරපු දේවල් එක්කනේ. ඔන්න නුරාන්ගේ යාළුවෙක් තමයි මේ වෙලාවේදී මේ ප්‍රශ්නටත් මුහුණ දෙන්නේ. මොකද නුරාන් එක්ක ඉන්න පුද්ගලයා ඊට පස්සේ මෙවන්ට මුණ ගැහෙනවා. මෙවන්ට මුණ ගැහුණාට පස්සේ මෙවන් නෝත් එක රණ්ඩු වෙනවා. මොකද ඒකට හේතුව තමයි මෙවන් මේ හැම දෙයකටම බටලවා ගත්තේ නුරාන්. ඇත්තටම මෙවන්ගේ කෙවින්ලගේ යාළුකමත් බිඳිලා හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා ඉවරයි මේ වෙද්දි. මෙවන් ඉන්නේ මේ සම්බන්ධයෙන් හුඟක් දුකින්. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක මෙවන් එක ගහගත්තට පස්සේ මෙවන් තීරණය කරනවා මේ හැම දෙයක්ම ගිහිල්ලා නුරාන්ට කියන්න ඕන. නුරාන්ගෙන් වෙච්ච හැම දෙයක්ම කෙවින්ට කියන්න ඕන කියලා. මොකද මේ වෙලාවේ මෙවන් මේ වගේ තීරණයක් නොගත්තොතින් ඔහුට කවදාවත් ඔහුගේ යාළුවා වෙනුවෙන් යුතුයකමක් ඉෂ්ට කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක මෙවන් තීරණය කරනවා මොවුන් එක්ක ඉන්නේ නැතුව මේ හැම දෙයක්ම එකින් එකටම කෙවින්ට පහදලා දෙන්න. ඒ වගේම තමයි මේ ප්‍රශ්නේ निराකරණය කරන්නත් මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් අනිවාර්යයෙන්ම මෙවන්ගේ මේ කතා කිරිල්ල හේතුවක් වෙනවා. ඉතින් අපිට මේ කතාව ඉදිරියේදී අන්න ඒ වගේ කොටසක් බලා ගන්න පුළුවන් වේවි.